ආයුබෝවන් කියලා ගොඩක් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපේ චුටි ලියෝ බබාගේ එයාගේ අම්මිගේ බර්ත්ඩේ එක නිසා එයාලට ඕනි වුණා ඒ සතුට අපේ චූටි යාළුවෝ ගොඩක් එක්ක බෙදා ගන්න. ඉතින් අපි ඒකට මෙන්න මේ විදිහට තමයි ලෑස්ති වුණේ. අපි ඒකට තෝරගත්තේ කාලවෙල තියෙන දේදුන ළමා නිවාසය. ගෙදර හැමෝමත් එක්ක එකතු වෙලා අපි හරිම සතුටින් ඒ වගේම ආසාවෙන් ගියා අපේ චූටි යාළුවෝ ටික බලන්න. සම්මා සම්බුදු අම්මා වරුනේ දරුවන්ගේ දුක් කඳුළු දකිනදා සුරලොව සිට අතපා ඒ කඳුලෙලි පිසිනා. අපි යද්දිත් එයාලා සෙල්ලම් කරන ගමන් තමයි හිටියේ. අපි යද්දි එතන 3:45 විතර වෙලා. ඉතින් මෙතන පුතාලා විතරක් ඉන්න හින්දා හිතා ගන්න පුළුවන්නේ මේ දේවල් කරගෙන යන්න එක ලේසි නැතුව ඇති. හැබැයි කියන්න ඕන මේ පාඩිකාවෝ හරිම ලස්සනට කාලසටහනකට එයාලව හරිම ලස්සනට බලා ගන්නවා. ඉතින් අපි යාලා වෙනුවෙන් ලෑස්ති කරන් ආපු දේවල් ඒගොල්ලොත් එක්ක මේ විදිහට බෙදාගත්තා. අපේ චූටි යාළුවන්ගේ මූණ වල තිබ්බ සතුට දකිද්දී අපේ හිත් ඇත්තටම සතුටින් පිරුණා. අපේ චූටි ලියෝ පැටියාගේ 3 වෙනි බර්ත්ඩේ එකට තමයි එයාගේ අම්මී තාත්ති මේ විදිහට දෙයක් සෝදානම් කරලා තිබුණේ. ඒකට අපටත් එකතු වෙන්න ලැබිච්ච එක ඇත්තටම ලොකු සතුටක්. ඉතින් අපි ගෙනිච්ච දේවල් එක්ක මේ චූටි පැටව ගොඩක් සතුටු වුණා. ඉතින් මේ දේවල් දකිද්දී ඇත්තටම හරිම සතුටුයි. මොකද මේ වගේ දෙයක් අපිට කරගන්න පුළුවන් වුණ එක ගැන. මේ චූටි හිත් ඇත්තටම මල් වගේ හරිම අහිංසකයි. ඒ වගේම හරිම ආදරණීයයි. මේ දේවල් දකිද්දී ඇත්තටම අපේ හිත් සංවේදී වුණා මේ වෙලාවේ. මොකද මෙයාලා හරිම සතුටින් තමයි මේ කාලේ අපිත් එක්ක ගත කළේ. අපේ චූටි පැටියට නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන ගමන් අපි අපේ චූටි යාළුවන්ගෙන් සමුගත්තා. ඒ විතරක් නෙමෙයි අපේ චූටි යාළුවෝ අපේ ලියෝ පැටියට මෙන්න මේ විදිහට යාළුවගේ සතුට එකතු කරා. ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් එකතු වෙනකන් ගිහින් යන්නම්.